Welcome to SL Takes Your YouTube channel. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා SL Takes Your YouTube channel එකට. අද ඔයාලට ගෙනාවා අලුත් ට්‍රෙන්ඩින් යන පෝස්ට් එකක් හදන වීඩියෝ එකක්. ඒ කියන්නේ ඉමේජ් එකක් ජෙනරේට් කරන හැටි තමයි AI tool එක භාවිතා කරලා. ඔයාලට ඉතින් මෙන්න මේ දැන් ස්ක්‍රීන් එකේ පේනා වගේ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේකට කිසිම වෙබ්සයිට් එකට ඇප් එකට සයින් ඉන් වෙන්න ලොගින් වෙන්න රෙජිස්ටර් වෙන්න කිසිම දෙයක් ඕනේ නැහැ. ඉතින් මේ ටූල් එක අපිට ෆ්‍රී යූස් කරන්න පුළුවන්. වැඩි කතා බහ නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් ඔයාලට ආදරෙන් මතක් කරනවා ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මෙයාට තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ bell icon එක all දාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු සැනින් වලට notification එක එන්නේ. ඉතින් ඒත් එක්ක මතක් කරනවා මේ වීඩියෝ එකටත් අනිවාර්යෙන් like එකක් comment එකක් share පාරක් දාලා අනිවාර්යෙන් මට සපෝට් එකක් දෙන්න. හරිද මේ විදිහට ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න ඔයාලට මුලින්ම කරන්න ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරලා ඔයාලා සර්ච් කරන්න Google AI Studio කියලා. හරි. එහෙම සර්ච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කළු පාට ලෝගෝ එකක් තියෙන උඩින් වෙන වෙබ්සයිට් එකට ඔයාලා ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාම ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකට ඔයාලට ෆොටෝ එකක් ඇඩ් කරගන්න ඕනේ. ෆොටෝ එකක් ඇඩ් කරගන්න මෙන්න මෙතන ඔයාලට තියෙනවා ප්ලස් මාක් එක. මේ ප්ලස් මාක් එක උඩ ක්ලික් කරලා මෙතන තියෙනවා අප්ලෝඩ් ඉමේජ් කියලා. එතනින් ගිහලා ඔයාලගේ ෆොටෝස් තියෙන ඩොකියුමන්ට් එකෙන් ඔයාලට කැමති ඔයාලට ජෙනරේට් කරගන්න ඕනේ ෆොටෝ එක මෙතනට ඇඩ් කරන්න. ඉතින් මේක ෆෝන් එකේ කම්පියුටර් එකේ කියලා වෙනසක් නැහැ. දෙකේම එකම විදිය. හරි දැන් මම මගේ ෆොටෝ එකක් මෙතනට ඇඩ් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රොම්ප්ට් එක ඔයාලා මෙතනට ඇඩ් කරන්න ඕනේ. මේ ප්‍රොම්ප්ට් එක මම ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එහෙම නැත්නම් කමෙන්ට් එකක් විදියට පින් කරලා තියන්නම්. ඒකට ඔයාලා ලේසි ඒ කෙලිම කොපි කරලා මෙතනට පේස්ට් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් run කියලා බටන් එකක් තියෙනවා. ඒකට ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරලා මෙතන තප්පර කීපයක් යනවා මේක ජෙනරේට් වෙන්න. ජෙනරේට් වෙලා ඔයාලට අවුට්පුට් ඉමේජ් එක මෙතන පහලින් බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් චූටි වෙලාවක් තමයි ඉමේජ් එක ජෙනරේට් වෙන්නේ. ඉතින් මේක WhatsApp එකනොත් කරන්න පුළුවන්. ඒ WhatsApp එකෙන් කරන විදිහ මම ඔයාලට පස්සේ වීඩියෝ එකක් ගෙනල්ලා කියලා දෙන්න. දැනට Google AI Studio එක හරහා මේ විදිහට ඉමේජ් එක ජෙනරේට් කරන හැටි තමයි මම ඔයාලට අද ගෙනාවේ. මේ ෆොටෝ එක කොහොමද ඔයාලගේ කම්පියුටර් එකට එහෙම නැත්නම් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරන්නේ. ඉතින් ඔයාලට මෙතනින් මේ ඔයාලගේ ඉමේජ් එකට ක්ලික් කරාම මෙතන උඩින් ඔයාලට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් අයිකන් එක. ඒකට ක්ලික් කරාම ඔයාලට කෙලින්ම මෙතන මේක ඩවුන්ලෝඩ් වෙනවා. මේක තමයි දැන් ජෙනරේට් කරපු ෆොටෝ එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔරිජිනල් ක්වොලිටි ඒ විදිහට මේ ෆොටෝ එක තියෙනවා. හරි ඉතින් ඕක තමයි මම අද ඔයාලට ගෙනාව AI image generate වීඩියෝ එක. ඉතින් යන්න කලින් ආයෙත් මම මතක් කරනවා ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් යට තියෙන subscribe button එක click කරලා ඊට පැත්තේ bell icon එක all දාගන්න. එතකොට තමයි වීඩියෝ එකක් දාපු සෙනින් ඔයාලට notification එක එන්නේ. ඒ වගේම මේ වීඩියෝ එකකට like එකක් comment එකක් share පාරක් දාලා අනිවාර්යෙන් මට සහයෝගයක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ YouTube channel එකේ තියෙන ඔයාලට තවත් වැදගත් වෙන වීඩියෝස් ගොඩක් තියෙනවා. ඒ වීඩියෝත් බලන්න කියලා අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.